සුබ දවසක් කියලා ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේක තමයි මගේ කටහඬින් ගේන පළවෙනි වීඩියෝ එක. අද මැදින්පුර පසළොස්වක පොහොය දවස. ඉතින් අපි අද හවස හැමෝම එක්ක පන්සල් යන්න තීරණය කළා. අපි එහෙනම් ගියේ කොහෙටද කියලා බලමු. විල්යායක් මැදින් තමයි අපිට යන්න තියෙන්නේ. බලන්නකො ලස්සනයි නේද? ඔයාලට පේනවද අර සයිඩ් කණ්ණාඩියෙන් තියෙන්නේ මොකක්ද කියලා? බැහැගෙන යන ඉර. ලස්සනයි නේද? රතු පාටට දිලිසෙනවා. දැන් තමයි ඉතින් අපි මේන් රෝඩ් එකට ආවේ. දැන් නම් චුට්ටක් ළඟයි පන්සලට. අපි යන්කෝ ඉස්සරහට. අර තියෙන්නේ ඈතින් පන්සල. ඔන්න අපි දැන් පන්සල ළඟට ආවා. අපි එහෙනම් ගිහින් බලමු ඇතුළට. එහෙනම් අපි යමු දැන් පන්සල ඇතුළට. අපි ඉස්සෙල්ලාම ආවේ පහන් පත්තු කරන්න. ඔය ඉන්නේ මගේ දුවයි පුතයි මහත්තයයි. පහන් පත්තු කරලා ඉවර වෙලා හඳුන් කූරු පත්තු කරලා අපි ඊළඟට මල් පූජා කරන්න ගියා. ඊට පස්සේ අපි කට්ටියම එකතු වෙලා බුදුන් වැන්දා. පස්සේ ටික වෙලාවක් පන්සලේ අපි හිටියා. පන්සලක් කියන්නේ කෙනෙක්ගේ මනස නිරවුල් වෙන තැනක්. මනස සංසුන් වෙන තැනක්. ඉතින් අපිට දුකක් කරදරයක් ආව වෙලාවකට අපි පන්සලට එනවා. මම නම් කියන්නේ ඒ වෙලාවට විතරක් නෙමෙයි අපට පුළුවන් හැම වෙලාවකම පන්සලකට එන්න ඕනේ. මං හිතනවා ඔයාලගේ පැටව් එක්ක මේ පොය දවසේ පන්සලකට යන්න ඇති කියලා. එහෙනම් ඉතින් අපි දැන් යන්නයි හදන්නේ.
මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. මගේ channel එක subscribe කරලා නැත්නම් ඒකත් subscribe කරන්න කියලා මං ආදරෙන් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි ගිහින් එන්න. තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. ඔයාලට සුබ දවසක්.